මෙන්න ශ්‍රී ලංකා කණ්ඩායමේ ළඟමයින ඊළඟ තරඟ සංචාරය. මහගෙදරට යන අපේ කොල්ලෝ. සුබ දවසක් ක්‍රීඩාශීලී මිතුරු මිතුරිනි. ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දියාව අතර ටෙස්ට් තරඟවලින් පසුව සැප්තැම්බර් මාසයේදී ආරම්භ වෙනවා ශ්‍රී ලංකා කණ්ඩායමේ එංගලන්ත තරඟ සංචාරය. මෙහිදී ශ්‍රී ලංකා කණ්ඩායම 20 තරඟ තුනකටත් එක්දින ජාත්‍යන්තර තරඟ තුනකටත් සහභාගී වීමට නියමිතයි. පළමුව පැවැත්වෙන්නේ 20 තරඟාවලියයි. ඒ අනුව සැප්තැම්බර් මාස 15 වෙනිදා පළමු 20 තරඟය පැවැත්වීමට නියමිතයි. දෙවන 20 තරඟය 17 වෙනිදාත්, තුන්වෙනි 20 තරඟය 19 වෙනිදාත් පැවැත්වීමට නියමිතයි. ඉන් අනතුර සැප්තැම්බර් මාස 22 වෙනිදා පළමු එක්දින තරඟය පැවැත්වෙන අතර සැප්තැම්බර් 24 දෙවන එක්දින තරඟයත්, සැප්තැම්බර් මාස 27 වන දින තුන්වන එක්දින තරඟයත් පැවැත්වීමට නියමිතයි. ප්‍රිය ක්‍රීඩා ලෝලී හිතවතුනි, ලෝක ශූර ඉන්දීය කණ්ඩායම පවා පරාජය කරන ලද එංගලන්ත කණ්ඩායම ලෝකයේ දැනට සිටින ප්‍රබලම කණ්ඩායමක් හැටියට අපිට අවිවාදයෙන්ම සඳහන් කිරීමට පුළුවන්. ඔවුන්ගේ පිතිකරන ලයිස්තුව අංක 1 සිට 10 දක්වා ඉතා විශිෂ්ට ගණයේ පිතිකරුවන්ගෙන් සමන්විතයි. එසේම අදිල් රෂීඩ්, ජොෆ්රා ආචර්, සෑම් කරන් වැනි පන්දු යවන්නන් නම් දැරූ පන්දියොන්නන් රැසකකින් සමන්විතයි. පන්දු රැකීම, පන්දු යැවීම සහ පිතිකරණය යන අංශ තුනින්ම ප්‍රබල ක්‍රීඩකයන් සිටින එංගලන්තයට සටනක් දීමට ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රබලව සූදානම් විය යුතු වෙනවා. විශේෂයෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායමේ දියාරු පිතිකරණ රටාව වෙනස් කරමින් එංගලන්තයේදී ප්‍රබල පිතිකරණයක නිරත වුවහොත් ශ්‍රී ලංකා කණ්ඩායමට ඉතා හොඳ සටනක් දී මෙම තරඟ ජයග්‍රහණය කිරීමේ හැකියාව පවතිනවා. එංගලන්තයේදී ගිලිහුණු අභිමානය ඉන්දියාව මෙරටදී රැකගත්තද, ඉන්දියාව හැම මෙරටදී අහිමි වූ අපේ අභිමානය එංගලන්තයේදී රැක ගැනීමට අපේ ක්‍රීඩකයන් කටයුතු කරනු ඇතැයි අපි තරයේ විශ්වාස කරනවා. එහෙමනම් එංගලන්ත තරඟ සංචාරයේදී උණුසුම් තරඟාවලියක් දැක බලා ගැනීමට ශ්‍රී ලාංකිකයින් වන අපටත් මුළු මහත් ලෝකයටත් හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් අදට ඔබෙන් සමුගන්නවා. ඔබත් VUP ක්‍රිකට් channel එක subscribe කර තබා ගන්න. ඉදිරි වීඩියෝකින් නැවත හමුවනතුරු ඔබ සැමට ජයග්‍රාහී දවසක් වේවා.